පුතේ මේ ලෝකේ කවුරු වෙනස් වුණත් වෙනස් වෙන්නේ නැති පිරිසක් ඉන්නවා. ඔබ ආදරය මත මුළු ජීවිතේම වන්දි ගෙවලා නම් විවාහයේ දෙදරා ගිහිල්ලා කඳුලින් හැමදාම තනිකඩ වේදනාවෙන් නම් මේ රට රාජ්‍ය වලට ඇවිල්ලා රැකියාවක් නැතුව හිස් අතින් ගෙදර ගියත් කරාම්බු දෙක මාලයේ මුද්ද ගලවලා පුතේ ඕකවත් විකුණලා උගස් තියලා උඹේම කියලා මොනවා හරි වැඩක් අයම හිත හදාන පටන් ගනින් කියන්ද මේ බයිසිකලේවත් විකුණලා පුළුවන් විදියට ජීවිතේ ගොඩ දා ගනින් පුතේ කියන්නේ අම්මයි තාත්තයි ඉන්නවා කියලා විතර මතක තියාගන්න. ඒ වගේම අද මං අද මෙතන ජීවත් වෙන්නේ ආච්චි අම්මා හින්දා කියන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම එක්කෝ ආච්චි අම්මා හින්දායි අද ඔබ මෙතන ඉන්නේ. මේ ලෝකේ හැමෝම ඔබ ළඟට එන්නේ උදව් කරන්නේ වාසි බලාපොරොත්තු වෙයි. දෙමව්පියෝ විතරක් කිසිඳු වරප්‍රසාදයක් බලාපොරොත්තු විරහිතව ඔබට උදව් කරන බව හොඳට මතක තියාගන්න. ඒ කාරණාවයි මේ පොතේ අපි කතා කරන්නේ ඉදිරියට.